ඔබ කවදාවත් හිතලා තියෙනවද ජීවිතය සාර්ථකව සංසුන්ව සහ ආරක්ෂාකාරීව ගත කරන්න හොඳම රට මොකක්ද කියලා? විශේෂයෙන්ම යුරෝපය වගේ උසස් සංවර්ධිත කලාපයක. අද වීඩියෝවෙන් අපි කතා කරන්න යන්නේ 2025 වසරේ යුරෝපයේ ජීවත් වීමට සුදුසු රටවල් 6ක් ගැනයි. මේවා තෝරාගෙන තියෙන්නේ ජාත්‍යන්තර වාර්තා සහ දත්ත පදනම් කරගෙන. ඒ කියන්නේ ආර්ථික ශක්තිය, සෞඛ්‍ය සහ අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක භාවය, ආරක්ෂාව සහ සාමකාමීත්වය, ජීවිතයේ සතුට සහ වැඩ සමතුලිතතාව, ජීවන වියදම, පරිසරය සහ නීතිමය ස්වාධීනත්වය යන කරුණු මත පදනම්ව. මෙම සියලුම සාධක සැලකිල්ලට ගනිමින් Global Peace Index සහ World Happiness Report වැනි ආයතනවල දත්ත මත පදනම්ව මෙම ලයිස්තුව සකස් කර ඇත. එහෙනම් අපි බලමු මොනවද මේ රටවල් කියලා. අංක 1 ස්විට්සර්ලන්තය. ස්විට්සර්ලන්තය යනු ලෝකයේම ආරක්ෂාකාරී, පිරිසිදු සහ උසස්ම ජීවන තත්ත්වයක් ඇති රටක්. මෙහි ආර්ථිකය ඉතා ශක්තිමත්ව පවතින අතර ලෝක ප්‍රකට බැංකු පද්ධතියක් ඇති රටක් ලෙස ප්‍රසිද්ධියක් හිමි වී ඇත. මෙහි වැටුප් මට්ටම ඉතා ඉහළයි. රැකියා විරහිතභාවය අතිශයින්ම අඩුයි. සෞඛ්‍ය පද්ධතිය ලෝකයෙන් ඉහළ තත්ත්වයකට යටත්ව තිබෙන අතර පුද්ගලික වෛද්‍ය සේවාවන් ඉතා උසස් තත්ත්වයක පවතී. අධ්‍යාපනයේද බෙහෙවින් උසස් තත්ත්වයකින් යුක්ත වන අතර ලෝක ප්‍රකට විශ්වවිද්‍යාල සහ පර්යේෂණ මධ්‍යස්ථානද මෙහි පවතී. ජීවිතයේ සෑම පැත්තකින්ම ගුණාත්මක තත්ත්වයක් සහිත ස්විට්සර්ලන්තය සාමකාමී, නීතිමය සහ හොඳින් ක්‍රියාත්මක වන සමාජ පද්ධතියක් ඇති ජීවිතය සාර්ථකව ගෙවීමට හැකි රටකි. අංක 2 නෝර්වේ. නෝර්වේ යනු උතුරු යුරෝපයේ පිහිටා ඇති තවත් ජීවත් වීමට වඩාත් සුදුසු රටකි. මෙහි තෙල් සම්පත් නිසා ආර්ථිකය අතිශයින්ම ශක්තිමත්ව පවතී. රජයේ ආධාර, බදුක්‍රම සහ සමාජ ආරක්ෂණ පද්ධතිය ජනතාවට විශාල වාසි ලබා දෙනවා. සෞඛ්‍ය සේවාවන් රාජ්‍ය මට්ටමින් නොමිලේ ජනතාවට සපයන අතර ඒ සාමාන්‍ය ජන ජීවිතය සඳහා ඉතා වැදගත් වනු ඇත. නෝර්වේහි අධ්‍යාපනයේ දෙස බැලූ විට එහි පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සෑම කෙනෙකුටම නොමිලේ ලබා දෙන අතර පරිසරය සහ තාක්ෂණය සම්බන්ධ විශේෂ ක්ෂේත්‍රවල නවෝත්පාදනයට වඩාත් අවධානය යොමු කෙරේ. එසේම මෙහි ජනතාව පරිසර හිතකාමී, පිරිසිදු සහ කාර්යක්ෂමව වැඩ කිරීමටත් පුරුදු වී සිටිනවා. වැඩ සහ පෞද්ගලික ජීවිතය අතර සාමකාමී සමතුලිතතාවයක් පවත්වාගෙන යා හැකි වීමත් නෝර්වේ ජීවත් වීමට සුදුසු රටක් බවට පත් කර තිබෙනවා. අංක 3 ඩෙන්මාර්කය. ඩෙන්මාර්කය කියන්නේ ලෝකයේ වඩාත්ම සතුටින් සිටින ජනතාව සිටින රටවලින් එකක්. මෙහි ආර්ථිකය ස්ථාවරයි, බෙදා හැරීම් සාධාරණයි සහ ජනතාවට මූලික සේවාවන් නොමිලේ ලබා දෙනවා. සෞඛ්‍ය සේවාවන් සෑම පුද්ගලයෙකුටම නොමිලේ ලබාගත හැකි අතර ඒවා අතිශයින්ම උසස් තත්ත්වයේ පවතී. අධ්‍යාපනය තවත් විශේෂිතයි. ක්‍රියාකාරී, සිතීමට ඉඩ ලබා දෙන සහ නවෝත්පාදන දෙසා සැලසුම් වන පද්ධතියක්. ජීවන තත්ත්වය වඩා සාමකාමී, පිරිසිදු සහ පරිසරයට හිතකරයි. සමාජ සාමකාමීත්වය, විනෝද සහ විවේකීය අතර සංසුන් සන්ධියක් ඇති ඩෙන්මාර්කය නිදහසේ ජීවත් වීමට පසුබිමක් සපයයි. අංක 4 නෙදර්ලන්තය. නෙදර්ලන්තය යනු විවෘත සමාජයක් ඇති රටකි. සමාජ විවිධත්වය සහ ඉදිරියට යන සංකල්පවලට අතිශයින්ම හිතකළ රටකි. මෙහි ආර්ථිකය ව්‍යාපාර, තාක්ෂණික, නවෝත්පාදන සහ ජාත්‍යන්තර වාණිජ ක්ෂේත්‍ර මත දියුණු වී ඇති අතර විදේශීය සේවකයන්ට සහ ව්‍යාපාරිකයන්ට ඉතාමත් යහපත් පරිසරයක් ඇත. සෞඛ්‍ය පද්ධතිය රාජ්‍ය සහ පුද්ගලික වශයෙන් දෙයන්ශයෙන්ම ඉතා විශිෂ්ට ලෙස අපයනු ලබයි. නෙදර්ලන්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේද ඉතා ඉහළ මට්ටමක පවතී. විවිධ සංස්කෘතික කලාපයන්, ආහාරපාන සහ නව අදහස් වලට විවෘත රටක් ලෙස නෙදර්ලන්තය පවුලක් හෝ තනි පුද්ගලයෙකුට වඩාත් හොඳ තෝරා ගැනීමක් වේ. අංක 5 ස්වීඩනය. ස්වීඩනය යනු යුරෝපයේ පරිසරය ආරක්ෂා කරමින් නවෝත්පාදනය සහ මානව හිමිකම් දෙසා කැප වූ රටක්. මෙහි ආර්ථිකය ඉතාමත් උසස් තත්ත්වයක පවතින අතර සමාජ සාධාරණත්වය සහ නීතිමය ස්ථායීතාවය තුළින් සියලු ජනතාවට වාසි ලබා දෙන ආකාරයෙන් ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය පද්ධතිය බෙහෙවින් ශක්තිමත් වන අතර
රජයේ සහාය සහ විශාල ජාතික සෞඛ්‍ය රෝහල්ද සේවා සපයනු ලබයි. අධ්‍යාපනයේ විවෘත සාධාරණ සහ ජාත්‍යන්තර සම්පත් වලින් පිරී ඇත. මිනිසුන් සාමකාමී, පරිසර හිතකාමී, නීතියට ගරු කරන සහ ආරක්ෂාව කෙරෙහි විශාල විශ්වාසයකින් යුක්තව ක්‍රියා කරයි. මේ නිසා ස්වීඩනය යුරෝපයේ ජීවත් වීමට වඩා සුදුසු රටක් ලෙස අපට පෙන්වා දෙන්න පුළුවන්. අංක 6 ෆින්ලන්තය. ෆින්ලන්තය කියන්නේ ලෝකයේ සතුටින්ම සිටින ජනතාව වෙසෙන රටයි. World Happiness Report එකේ 2025 වසරේ පළමුවන ස්ථානය ෆින්ලන්තයට හිමි විය. එහි සමාජ විශ්වාසය, ආරක්ෂාව, නිදහස සහ සමාජ ආධාර පද්ධතිය නිසා මෙම ස්ථානය ඔවුන්ට හිමි වී තිබෙනවා. මෙහි ජීවිතය සංසුන්, සාමකාමී සහ ගුණාත්මක එකක්. අධ්‍යාපන ශාස්ත්‍රය ලෝකයෙන් වඩාත් අභිප්‍රේරණාත්මක එකක්. ෆින්ලන්ත පාසල් පද්ධතිය කිසිදු විභාගයක් නැතුව සිසුන්ගේ නිදහස් චින්තනය, සමාජ හැසිරීම සහ ජීවිත දැනුම වර්ධනය කරන්න කැප වී සිටිනවා. එනිසා ෆින්ලන්ත පාසල් ලෝකේ පුරා උදාහරණයක් ලෙස කටයුතු කරනු ලබනවා. විශ්වවිද්‍යාල මට්ටමේද ඉංග්‍රීසි භාෂාවෙන් පාඨමාලා රාශියක් පවතී. සෞඛ්‍ය පද්ධතිය රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වන අතර හොඳ සේවාවන් සහ වෘත්තීය වෛද්‍යවරුන්ගේ සහාය නිසා ජනතාවට විශාල ආරක්ෂාවක් සපයනු ලබනවා. ආරක්ෂාව පිළිබඳ බලනකොට ෆින්ලන්තය කියන්නේ ලෝකයේ අඩුම අපරාධ අනුපාතයක් සහිත රටවල් අතරින් එකක්. මාර්ග ආරක්ෂාව, දූෂණය සහ බලපෑම් මෙන්ම සංචාරකයන්ට ඉතා ආරක්ෂිත පරිසරයක් ඇත. ඔබ සාමකාමී, සංසුන් සහ ආරක්ෂිත පරිසරයක ජීවත් වීමට කැමති කෙනෙක් නම් ෆින්ලන්තය කියන්නේ හොඳ තේරීමක්. මේ රටවල් 6ම යුරෝපයේ ජීවත් වීමට වඩාත් සුදුසු රටවල් වන්නේ උසස් ආර්ථිකය, ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සතුට යන නිර්ණායක නිසායි. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක තුලින් වැදගත් දෙයක් ඔබ ඉගෙන ගන්න ඇති කියලා. මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න Smart Idea LK අපිව subscribe කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.